කෙනෙකු මිය ගියාට පස්සේ ඒ කෙනාගේ දේපල උරුම වෙන්න ඕනේ කොහොමද? උරුම වෙන්න ඕනේ කාටද? අපි නීති පොත තුලින් අද මේ ගැන කතා කරමු. අද ගොඩක් දෙනෙක්ට හරි අවබෝධයක් නැති කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන්න හිතුණා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තියෙනවා සාමාන්‍ය නීතිය කියලා එකක්. ඒ වගේම උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසුවල්ලාමේ නීතිය කියලත් තවත් නීති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන මිශ්‍ර නීති පද්ධතියක්. කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාගේ දේවල් බෙදෙන්න ඕන විදිහ සාමාන්‍ය නීතිය වගේම මේ විශේෂ නීති පද්ධති තුලත් දක්වලා තියෙනවා. අද නීති පොතෙන් මම කතා කරන්න සූදානම් වෙන්නේ සාමාන්‍ය නීතියට අනුව කොහොමද මේ යම්කිසි පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාගේ දේපල බෙදෙන්න ඕනේ කොහොමද කියලා. මෙතනදී අපි බලන්න ඕනේ විශේෂයෙන්ම අදාළ පුද්ගලයා මිය යන්න කලින් අන්තිම කැමැති පත්‍රයක් ලියලා තියෙනවද කියන එක. එහෙම ලියලා තියෙනවා නම් ඒ දේපල බෙදෙන්නේ අදාළ අන්තිම කැමැති පත්‍රයේ තියෙන පිළිවෙලට. හැබැයි මේ පුද්ගලයා අන්තිම කැමැති පත්‍රයක් ලියලා නැත්තම් අනිවාර්යයෙන්ම මේ දේපල බෙදෙන්නේ ඔහු පාලනය වන සාමාන්‍ය නීතියට අදාළව. ඊළඟට අපි බලන්න ඕන කාරණාව තමයි මේ මියගිය පුද්ගලයා විවාහකද අවිවාහකද කියන එක. සාමාන්‍ය නීතිය යටතේ මේ පුද්ගලයා අවිවාහක නම් අනිවාර්යෙන් මේ පුද්ගලයා මිය ගියාට පස්සේ මේ පුද්ගලයාගේ දේපල උරුම වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ මවට හෝ පියාට. තව දුරටත් විස්තර කළොත් දේපලෙන් හරි අඩක් මියගිය අයගේ මවටත් ඉතිරි හරි අඩ මියගිය අයගේ පියාටත් උරුම වෙනවා. අපි හිතමු දෙමව්පියන්ගෙනුත් එක් පාර්ශවයක් මිය ගිහින් කියලා. එහෙම වුණොත් ඒ අවස්ථාවේදී දේපලෙන් හරි අඩක් ජීවත් වෙලා ඉන්න දෙමාපිය පාර්ශවයෙන් එක්කෙනෙකුට ඒ කියන්නේ මවට හෝ පියාට උරුම වෙනවා. ඉතිරි දේපලෙන් හරි අඩ මියගිය පුද්ගලයාගේ සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒ අය අතරේ සමසේ බෙදලා දෙනවා. හදිසියේවත් මේ මියගිය පුද්ගලයාගේ දෙමව්පියන් දෙදෙනාම ජීවතුන් අතර නැත්නම් ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ඒ මියගිය කෙනාගේ සහෝදර සහෝදරියන් අතර සියලුම දේපල හරි සමානව බෙදී යන එක. හැබැයි යම්කිසි පුද්ගලයෙක් විවාහ වෙලා නම් ඉන්නේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. යම්කිසි පුද්ගලයෙක් විවාහ වෙලා ඉන්න අතරදී මිය ගියොත් ඒ මියගිය අයගේ දේපලෙන් හරි අඩක් තමන්ගේ කාලාත්‍රයට හිමි වෙනවා. මොකද්ද මේ කාලාත්‍රයට හිමි වෙනවා කියන්නේ? කාලාත්‍රයට හිමි වෙනවා කියන්නේ බිරිඳ මැරුණොත් ස්වාමියාට, ස්වාමියා මැරුණොත් බිරිඳට. ඉතිරි හරි අඩෙන් තමන්ගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ අතර සමසේ බෙදී යනවා. අදාළ පුද්ගලයා විවාහ වෙලා ඔහුට හෝ අයට දරුවන් නැත්නම් ඒ දේපල බෙදෙන්නේ හරියට කාලත්‍රයට ඉතිරි හරි අඩ ඔහුගේ හෝ ඇයගේ දෙමාපිය පාර්ශවයට. එතනදී ඒ හරි අඩ සමානව මවට හා පියාට බෙදෙනවා. අපි හිතමු හදිසියේ හරි මේ දෙමව්පියන්ගෙන් එක්කෙනෙක් ජීවතුන් අතර නැත්නම් එතකොට කොහොමද මේ දේපල බෙදෙන්නේ? එතකොට අදාළ දේපලෙන් හරි අඩක් කාලාත්‍රයටත් ඉතිරි හරි අඩෙන් අඩක් ජීවතුන් අතර ඉන්න දෙමාපිය පාර්ශවයටත් ඉතිරි අනෙක් අඩ අදාළ පුද්ගලයාගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා. අපි මෙහෙම හිතමු. යම්කිසි පුද්ගලයෙක් මැරෙනවා, ඔහුට දරුවොත් නැහැ, දෙමව්පියුනුත් මිය ගිහිල්ලා. මේ වගේ අවස්ථාවකදී තමන්ගේ දේපල කොහොමද නීති අනුව බෙදෙන්නේ? එතනදී තමන්ගේ දේපලෙන් හරි අඩක් කාලාත්‍රයට යනවා. ඉතිරි හරි අඩ බෙදෙන්නේ දෙමව්පියුනුත් දරුවනුත් නැත්නම් ඒ මියගිය පුද්ගලයාගේ සහෝදර සහෝදරියන් අතර. සාමාන්‍ය නීතිය ඇතුලේ තියෙන පිළිගැනීම තමයි සාමාන්‍යයෙන් මේ විදිහට දේපල බෙදද්දී පරම්පරා 10ක් ආපස්සට බලනවා. පරම්පරා 10ක් ආපස්සට බලලා කොහොමද මේ දේපල බෙදන්න පුළුවන් කියලා.
එහෙම පරම්පරා 10ක උරුමකම් හොයාගන්න බැරි අවස්ථාවලදී අදාළ පුද්ගලයාගේ දේපල රාජසන්තක කරනවා. සාමාන්‍ය නීති ඇතුලේ තියෙන පිළිගැනීම තමයි මියගිය පුද්ගලයාගේ දේපල ලක්ෂ 40ට වඩා අඩු නම් ඒවා අදාළ උරුමකරුවන්ට සහයෝගයෙන් දේපල බෙදා ගන්න පුළුවන් කියන එක. හැබැයි මේ දේපල ලක්ෂ 40ට වඩා වැඩි වුණොත් අදාළ උරුමකරුවන්ට සිද්ධ වෙනවා අදාළ දේපල පිහිටි ප්‍රදේශයේ තියෙන දිසා අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධව බූදල් නඩුවක් ගොනු කරන්න. මේ වගේ බූදල් නඩුවක් ගොනු කළාට පස්සේ අදාළ උසාවියෙන් කරන ලබන ඊගාව දේ තමයි ඒ සම්බන්ධව පුවත්පත්වල දැන්වීමක් පළ කරන එක. මෙතනදී මේ දේපල වලට උරුමකම් කියන තවත් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මියගිය පුද්ගලයාට යම්කිසි ණයක් දුන් කෙනෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට ණයක් අයවිය යුතු නම් ඒ වගේ පුද්ගලයන්ට පුළුවන් මේ නඩුවලට සම්බන්ධ වෙලා Tamanට ලැබෙන්න තියෙන අයිතිවාසිකම් ලබා ගන්න. තවත් විශේෂ කාරණාවක් තමයි මියගිය පුද්ගලයාගේ දේපලවල රජය විසින් පවරපු යම්කිසි දේපලක් තිබුණොත් ඒ කියන්නේ ඔය ජයභූමි ස්වර්ණ භූමි කියලා ඉඩම් තියෙන්නේ. ඒ වගේ ඔප්පු තියෙන ඉඩමක් තිබුණොත් එවැනි දේපලක් උරුමකරුවන් අතර බෙදී යන විදියක් තියෙනවා. මේක කලින් ක්‍රමයට වඩා ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් ඒ දේපල බෙදෙන්නේ පවුලේ සිටින වැඩිමහල්ම පිරිමි දරුවටයි. ඉතින් මේ විදියට තමයි පුද්ගලයෙකු මිය ගියාම ඒ පුද්ගලයා අන්තිම කැමැති පත්‍රයක් කියලා නැත්නම් සාමාන්‍ය නීති යටතේ සිදුවෙන දේ. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හමු වෙමු. මම නීති ශික්ෂක හෂිනි සිංහාරච්චි.